හයි කොහමද හැමෝටම සාමාන්‍ය සමාජය තුළ කතා වෙන්නේ නැති කතා බහට ලක් වෙන්නේ නැති එක ටොපික් එකක් ගැන මට කියන්න හිතුණා. මොකද්ද දන්නවද? කාන්තාව ගැන මට මේ කියන්න ඕනේ. ඔයාලා දන්නවද සමහර කාන්තාවෝ ඉන්නේ වික්ටිම් ප්ලේ කරනවා. ඒ කියන්නේ එයාලා එහෙන අහිංසකයි කියලා සමාජය ඉස්සරහ රඟපාන්නේ. ඒ කියන්නේ එයාලගේ හස්බන්ඩ්ලා හොඳ නැහැ. අර හස්බන්ඩ් වසයි ගහනවා, රණ්ඩු කරනවා, බනිනවා කියලා. මම ඔයාලට කතාවක් එක දෙයක් කියන්නද? ඔහේ පැත්තකට වෙලා ඉන්න බල්ලෙක්ට ඔයාලා ගලක් ගහලා බලන්න ගලකින් ගහන්න බල්ලා ඔයාලා හපන්න පන්නන්නේ නැද්ද කියලා. ඒ වගේ තමයි. හරිද? බල්ලට ගලක් ගැහුවොත් බල්ලා හපන්න පන්නනවා. ඊට පස්සේ හපන්න පන්නද්දි බල්ලට බැනලා වැඩක් නැහැ. ඊට පස්සේ ඉතින් පණ එපා කියලා දුහන්න තමයි වෙන්නේ. ඉතින් අපිට වෙන්නේ ඒක තමයි මිනිස්සුන්ට වෙන්නේ ඒකම තමයි. හරිද? ඒතර සමහර කාන්තාවෝ ඉන්නවා තමන්ගේ ස්වාමි පුරුෂයා හොඳට කාලා බිල විනෝද වෙලා අනිත් මිනිස්සුත් එක්ක එන්ජොයි කරනවට කැමති නැහැ. ඒක මම කාන්තාවක් හැටියට දන්න දෙයක්. ගොඩක් කාන්තාවන් තුළ මේ අඩුපාඩුව මම දැකලා තියෙනවා. හරිද? හොඳටම මම දැකලා තියෙනවා. සමහර පාටිස් වලට ගියාම එන්නේ අපි අනිත් මිනිසුන්ගේ මේ වලි බේරලා. ඇයි අර මිනිස්සයා අනේ හොඳට කනවා බොනවා විනෝද වෙනවා මිනිස්සුත් එක්ක කතා බහ කරලා හොඳින් ඉන්න. මේ කාන්තාවන්ට තියෙනවා ප්‍රශ්නයක් ඉන්න බෑ අනිත් මිනිස්සු එක්ක. ඒ කියන්නේ එන්ජොයි කරන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා මෙහෙමයි. ඕවා ප්‍රශ්න තියෙන ඔය පවුල් වල ප්‍රශ්න තේරුණාද? ඒ දරුවෝ එන පවුල් වල ප්‍රශ්න තියෙන මේ දෙමව්පියෝ ඒ දරුවන්ට ජීවිතේ විඳින්න උගන්වලා නැහැ. මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න උගන්වලා නැහැ. සමහර විට ඒ දරුවන්ගේ එහෙම කාන්තාවන්ගේ අම්මලා එයාලගේ තාත්තලාට ඒ වගේ වැඩ කරලා තියෙනවා. හරිද? තාත්තලාට ඉන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට හොඳින් ඉන්න දෙන්නේ නැහැ. ඒක ගන්නවා දුව ඊට පස්සේ දුව කසාද බැඳලා පස්සෙත් කරන්නේ තමන්ගේ හස්බන්ඩ්ට ওই දේ කරන එක. ඉතින් කොල්ලන්ට මම කියන්නේ කසාද බඳිනකොට බොහොම පරිස්සමට අම්මා තාත්තා කවුද අම්මා තාත්තා තුල අතර තියෙන පෞල් ජීවිතේ ඒ දේවල් පොඩ්ඩක් හොයලා ඔයාලා කසාද බඳින්න. හරිද? මොකද මම මේක ගොඩාක් පෞල් වල දැකලා තියෙන දෙයක්. ඉතින් ඒකම අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. හරිද? පිරිමි ඇයත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගැහැල්ලවන්ත් පරිස්සම් වෙන්න. ඉතින් නමුත් මේක මම ගොඩාක් පිරිමි අය ගැන ඇත්තටම දැක්ක අඩුයි. මොකද යාලා ඉතින් කොහොමද ඉතින් මිනිස්සු එක්ක කතා බහ කරලා හොඳට hina වෙලා එහෙම ඉන්නවනේ. බොහොම කලතුරකින් තමයි පිරිමි කෙනෙක්ව මම දකින්නේ. නමුත් කාන්තාවෝ මෙතන ප්‍රශ්න තියෙන කාන්තාව වික්ටිම් ප්ලේ කරනවානේ. ඒ කියන්නේ අර පිරිමියව අවුස්සලා හරිද? ඒ කියන්නේ යාට ওই මනුස්සයර සැනසීම කියන එක නැති කරලා ඒ මනුස්සයා මොන හරි දෙයක් කරන්න එපා කිව්වොත් ඒක අහන්න නැතුව ඒක කරනවා. ඉතින් මේ වගේ අර මනුස්සයාගේ සීමාව පන්නනවා. හරිද? දැන් සාමාන්‍ය පිරිමි කෑ ගහන ඒක එයාලගේ නේචර් එකේ තියෙන ඒක සාධාරණීකරණය කරන්න බෑ. නමුත් මං කියන්නේ අර මං කිව්වා වගේ පැත්තකට වෙලා ඉන්න බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා පන්නනවා අපිට. හරිද? ඒතර ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා අර එහෙම මේ හස්බන්ඩ්ලට එහෙම කරන්න එපා. එතකොට ගොඩක් අයගේ මම දැකලා තියෙන්නේ අර මිනිස්සයා කාලා බීලා විනෝද වෙලා සතුටින් ඉන්නකොට ඉන්න බෑ. ඒ මිනිස්සයාට මොනවාම හරි එකක් කියලා ඊට පස්සේ මේ මිනිස්සයා විශ්ුණාට පස්සේ සමාජයේ ඉස්සරහම යාලා කරන්නේ අඬනවා, පෙරලිනවා, කෑ ගහනවා, මෝ අර හස්බන්ඩ් අරමයි මේ කියලා. එතකොට මිනිස්සු අර මිනිස්සයා දිහා වැරදියට බලනවා. මෙයා දිහා දැන් මෙයා අහිංසක චරිතනේ මෙයා රඟපාන්නේ. ඉතින් එහෙම. හරිද? ඉතින් ඒ තත්තරපත් කරන්න එපා තමන්ගේ හස්බන්ඩ්ලා මම කියන්නේ. මම කාන්තාවක් හැටියට මම අනිත් කතාවන කියන ඔයාලගේ හස්බන්ඩ්ලා මේ තත්තරපත් කරන්න එපා. මොකද ඔයාලට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා නම් දොස්තර කෙනෙක් ළඟට ගිහලා බෙහෙත් එකක් කරගන්න. ඒක ඔයාලා විනෝද වෙන්න ඉගෙන ගන්න. මේ මොකද හැමදාම ඔයාලා ඩොක් කරන්න බෑ. මොකද දැන් හිතන්නකෝ ඕක මම දැක්ක මම රණ්ඩු 3-4කට විතර මම මුහුණ දීලා තියෙනවා. හරිද? එතනදී ඒ පිරිමියා වැරදි නෑ. හරිද? මම කෙලින්ම ඒ ප්‍රශ්න ඇති වෙද්දි මම කෙලින්ම කියලා දැම්මේ මේ පිරිමියා වැරදි නෑ. හරිද? ගැහුවත් මම එතන කිව්වා මම දන්නවා මෙයා වැරදි නෑ. මොකද මම දැක්ක ඇස් දෙකෙම මේ කාන්තාව කොහොමද මෙයාගේ ඉවසීමේ සීමාව පැන්නුවේ. එතකොට සමහර පිරිමි හරි ඉවසිලිවන්තයි. යාලා ඉවසලා බැරිම තැන තමයි සමහර වෙලාවට බනින්න කෑ ගහන්න ඒ තත්ත්වයට යාලා යන්නේ. හරිද? එතකොට සමහර කාන්තාවෝ ඉන්න ওই විදිහේ වැඩ කරලා හස්බන්ඩ්ලව අවුස්සලා කරලා ඒ කියන්නේ ඒ මනුස්සයා එපා ඒ මනුස්සයාගේ ඉවසීම පන්නන තැනට වැඩ කරලා ඊට පස්සේ ඒ මනුස්සයා ඉතින් කෝ අත ඉස්සුවට පස්සේ හරි මොනවා කරුවාට පස්සේ වටේටම මිනිස්සුන්ට මගේ හස්බන්ඩ් මෙහෙමයි ගහනවා බයිනවා මට මෙහෙමයි කියනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ මට කවුරු හොම දෙයක් කිව්වොත් මං ඉස්සෙල්ලාම අහන්නේ හරි දැන් එහෙම කරන්න හේතුව මොකද? ඇයි එයා එහෙම කරේ? ඒතර හේතුව අහලා බලනකොට ගොඩක් වෙලාවට ඒ පිරිමි කෙනා වැරදි නෑ. ගැහණු කෙනා තමයි වැරදි. හරිද? ඉතින් මම කියන්නේ කාන්තාවනි බල්ලන්ට ගල් ගැහුවොත් බල්ලා පස්සෙන් පන්නනවා කියන එක දැනගෙන ඔයාලගේ හස්බන්ඩ්ලගේ ඉවසීමේ සීමාව පන්නන්න.